ඉතින් ඔයාගේ ෆෝන් එක ඔයා යූස් කරනවටත් වැඩි කාලයක් ඔයාලට යූස් කරන්න පුළුවන් විදිහේ සෙටින්ස් 3ක් ගැන අද වීඩියෝ එකෙන් මම කතා කරනවා. මම කලින් කිව්වා සෙටින්ස් 3ක් ගැන. අපි දැන් බලමු ඔයා ඉස්සෙල්ලාම ඔන් කරගන්න ඕන වෙන පළවෙනි සෙටින් එක මොකක්ද කියලා. ඔයා අනිවාර්යෙන් ඔන් කරගන්න මොනේ සෙටින් එකක් තමයි බැටරි ප්‍රොටෙක්ෂන්. ඉතින් මේක පරණ ෆෝන් වලට නම් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය අවුරුදු 5ක 4ක වගේ ෆෝන් වලට තමයි බැටරි ප්‍රොටෙක්ෂන් තියෙන්නේ. ඉතින් ඔයා මේක අනිවාර්යෙන් ඔන් කරගන්න ඕනේ. ඔයා දැන් ඔන් කරගන්න දන්නේ නැත්නම් දැන් මම පෙන්නන්නම් කොහොමද මේ බැටරි ප්‍රොටෙක්ෂන් සෙටින් එක ඔන් කරගන්නේ කියලා. සෙටින් එකට ගිහිල්ලා ඔයාගේ ෆෝන් එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් බැටරි කියන ඔප්ෂන් එකට යන්න. ඉතින් Samsung ෆෝන් වල නම් මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට පේන ඇති මෙතන බැටරි ප්‍රොටෙක්ෂන් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන උඩ පේන Samsung ෆෝන් වල නම් මෙහෙම තමයි තියෙන්නේ. අනිත් ෆෝන් වල වෙනස් වෙන්න පුළුවන්. නට අනිවාර්යෙන් මේ ෆෝන් වලත් තියෙනවා මේක. ඔයාලට පේන මෙතන off කියන එක මේ විදිහට on කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔප්ෂන් තුනක් තියෙනවා. ඊට පස්සේ පල්ලෙම තියෙන maximum කියන එක දාන්න. ඒක දැම්මට පස්සේ ෆෝන් එක charge වෙන්නේ 80%ක් විතරයි. charge කරලා 100% charge වෙන්නේ නැහැ. මේකෙන් වගේ ෆෝන් එකේ බැටරි එක ඔයාලට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ බලපු විදිහම නෙමෙයි හැම ෆෝන් එකකම තියෙන්නේ. පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. Samsung ෆෝන් වල නම් තියෙන්නේ ওই විදිහට තමයි මේ විදිහට setting on කරගන්න. ඔයාගේ ෆෝන් එක වෙන එකක් වෙන්නත් පුළුවන්. නට අලුත් ෆෝන් එකක් නම් අනිවාර්යෙන් බැටරි ප්‍රොටෙක්ෂන් තියෙනවා. ඔයා මේක අනිවාර්යෙන් on කරගන්න. එහෙනම් දෙවෙනි setting එක තමයි double touch feature. ඉතින් මේකෙන් ඔයාගේ ෆෝන් එකේ තියෙන power button එක ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද ගොඩක් අයගේ ෆෝන් වල power button මාරු කරන්න වෙනවා කැඩිලා. මොකද ඒක ගොඩක් press කරනවා on කරද්දි off කරද්දි. ඉතින් ඔයාට double touch feature on කරගත්තාම ඔයාලට display එක touch කරලා on කරගන්න පුළුවන් ෆෝන් එක. ඒ වගේම ඔයාට ෆෝන් එක off කරගන්න. ඒ කියන්නේ off කරනවා කියන්නේ power off නෙමෙයි. ඔයා ෆෝන් එක අතර ගත්තාම on කරගන්න විදිහ මම මේ කියන්නේ. නැතුව power off නැත්නම් power on එහෙම නෙමෙයි. ඔයාට මේක හරහා ඔයාගේ display එක touch කරලා දෙපාරක් touch කරලා මේක on කරගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ double touch feature එක on කරගන්නේ කියලා. ඔයා setting එකේ search bar එක මෙහිදී search icon එක උඩ එකපාරක් click කරලා search කරන්න double touch කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා advanced features කියන එක යටතේ. ඊට පස්සේ ඒක උඩ එකපාරක් click කරන්න මේ විදිහට. ඔයාලට පේනවා ඇති ඔප්ෂන් තුනක් තියෙනවා උඩින්. පල්ලෙනුත් තියෙනවා. පල්ලේ තුන දෙක නම් ඕනේ. උඩින් තියෙන lift wake එක ඕනනම් දාන්න බලා. එකෙන් වෙන්නේ ඔයා ෆෝන් එක අතර ගත්තට පස්සේ screen එක auto on වෙන එක. ඉතින් මේ පල්ලෙන් තියෙනවා double tap to turn on screen කියලා. ඔයා ඒක උඩ එකපාරක් click කරන්න මේ විදිහට. ඒ වගේම පල්ලේ තියෙනවා double tap to turn off screen කියලා. ඒක උඩත් එකපාරක් click කරන්න. ඉතින් ඔයා ෆෝන් එක power button එක on ඔබන්න නැතුවම ඔයාට screen එක on කරගන්න පුළුවන්. ඒ වගේම screen එක off කරගන්නත් පුළුවන්. ඉතින් තුන්වෙනි setting එක තමයි thief protection. ඉතින් මේක ඔයා on කරගත්තොත් ඔයාගේ ෆෝන් එක කවුරු හරි හොරකම් කරොත් ඔටෝම ෆෝන් එක ලොක් වෙනවා. එතකොට හොරකම් කරන කෙනාටත් ෆෝන් එකෙන් කිසිම වැඩක් නැති වෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් on කරගන්න ඕනේ setting එකක්. ඉතින් ඔයා මේක දන්නේ නැත්නම් අපි දැන් බලමු කොහොමද මේක on කරගන්නේ කියලා. ඔයා setting එකේ security and privacy කියන එකට යන්න මේ විදිහට. මේක ඉතින් ෆෝන් එකෙන් ෆෝන් එකට පොඩ්ඩක් වෙනස් වෙයි වචනින්. මේ වගේ තමයි Samsung වල ෆෝන් වල බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට පේන ඇති මේ යටින් පේන more security settings කියලා. ඒකට ගියාට පස්සේ මේ වගේ ඔප්ෂන් ටිකක් පේනවා. ඊට පස්සේ ඔයාලට පේන තුන්වෙනියට තියෙන thief protection කියලා. ඔයාගේ පාරක් ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා thief detection lock කියලා. ඒක උඩ පාරක් ක්ලික් කරාම මේ වගේ location on කරන්න එනවා. turn on දාන්න. මේ thief protection කියන setting එක තියෙන අලුත් ෆෝන් වලට ගොඩක්ම පරණ ෆෝන් වල තියෙදි කියලා කොහොමද කියන්න බෑ. සාමාන්‍යයෙන් අවුරුදු 5කට කලින් විතර ෆෝන් වල තියෙනවා. ඉතින් Samsung ෆෝන් වල මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් අනිත් ෆෝන් වලත් මේක තියෙනවා. ඉතින් පොඩ්ඩක් වෙනස් ඇති. ඔයාත් අනිවාර්යයෙන් මේක on කරගන්න හිතනවා. ඔයා මේ වීඩියෝ එකෙන් පොඩි හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ කාට වැදගත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ කාට හරි ෂෙයා කරන්න තියෙනවා නම් කාට හරි ෂෙයා කරන්න.